ක්‍රිස්තුස් වහන්සේ තුල මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි මේ චතාරික භාවනාවේ 7 වෙනි දිනයට පැමිණලා තියෙද්දී අපිට ජෝන්තුමාගේ සවාරංචේ 3 වෙනි පරිච්ඡේදයේ 17 කියනවා දෙවියන් වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කළාද කියනවනම් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්ව මේ ලෝකයට දෙවවදාලසෙක් කියලා. මේ ලෝකේ අපිට දෙවියන් වහන්සේ දුන්නු උතුම්ම තෑග්ග තමයි ඒ දෙවියන් වහන්සේගේ ආදරය. උන්වහන්සේ මිනිසෙක් වෙලා මිනිස්සුත් එක්ක ආදරය බෙදාගත්තා. ජේසුස් වහන්සේගේ මුළු ජීවිතේම ගත්තොතින් මුළු ජීවිතේම තේමාව තමයි ආදරය. දෙවියන් වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කළාද උන්වහන්සේගේම පුත්‍රයාව ඒ ආදරේ සලකුණක් හැටියට දුන්නා. දැන් ජේසුස් වහන්සේ උන්වහන්සේගේම ජීවිතය අපිට කුරුස ගසේදී පුද දෙනවා. හරියට පුංචි දරුවෙක් අහපුවාම දෙමව්පියන්ගෙන් අම්මා තාත්තා අහපුවම පුතේ ඔයා මට කොච්චරක් ආදරේද කියලා. ඒ දරුවෝ පුළුවන් තරම් අත් දෙක දෙපැත්තට දික් කරලා කියනවා මම මෙච්චරක් ආදරේ කියලා. අපි කුරුසිය දෙස බලන හැම මොහොතක් පාසාම අපිට සිහි වෙන්නේ ජේසුස් වහන්සේ කුරුස ගස්සේ උන්වහන්සේගේ දෑත් විදහලා මුළු ලෝකයටම කියනවා මම ඔබට මෙච්චරක් ආදරෙයි. මම ඔබට මෙච්චරක් ආදරෙයි. This is how he showed his love for us by dying on the cross. He paid the ransom at the cross. එනිසා අපි මේ මොහොතේ ඒ ආදරයට උන්වහන්සේ අප උදෙසා කළා වූ ඒ මහා ජීවිත පූජාවට අපි කෙසේනම් ස්තුති කරන්නටද? අපිව හැමදාම පාපේ හිර වෙලා ඉන්නට බෑ. උන්වහන්සේ අපිට නිදහස දීලා තියෙන්නේ. ඒ ගැලවීම දීලා තියෙන්නේ. ඒ ගැලවීම අපි පෞද්ගලිකවම එක එක්කෙනා ඒ අයිති කරගත යුතුයි. අපි මෙනෙහි කරමු. සිට සිඳ හෙළුවා ඒ අමිල ශ්‍රී රුධීරය මගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී තිබෙන සෑම සානයක්ම යලි ප්‍රාණවත් කරමින් සුවපත් කරන්න ජේසුනි. ශ්‍රී ලේලා විඳ වේදනා
Jesus, how much do you love me? Then he answered, he stretched out his arms and died. He died for our sins. Thank you, Lord Jesus, for your unconditional love. Dukngavina dahasak dara magi pausiyalla nisa pujavuna ඔබ ආදරේ මෙතෙකයි කියා කුරුසේ තුලින් දිස්වේ මගේ ජේසුනි. How much you love me reveals by your cross. Have you died for me, oh my Jesus Lord? ඔබ ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබ වහන්සේගේ ආදරේ තරම කොච්චරද කියලා ඔබ වහන්සේ කුරුස ගස්සේදී ජීවිතේ පූජා කිරීමෙන්ම අපට පෙන්වලා දුන්නා. ඒ මහා යාගයයි අපිව ජීවත් කරවන්නේ. හැම තප්පරයකම හැම තප්පරයක් පාසාම ලෝකේ කොහේ හරි තැනක සුදු දිව්‍ය පූජා යාගය සිදු වෙනවා. ඒ නිසායි මේ ලෝකය පවතින්නේ. සුදු සාමෙනි, ඒ ආදරයට පිටපා යන්නට කවදාවත් මට ඉඩ නොදෙන්න. ඔබ වහන්සේගේ කුරුසිය දරාගෙන ඔබ වහන්සේ අනුව එන්න ශක්තිය දෙන්න, සුවය දෙන්න. ක්‍රිස්තුනි, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගස්සේක.